අද වීඩියෝ එකකින් පෙන්වන්න හිතුවේ මම ටිපිකල් සන්ඩේ දවසක මොනවද කරන්න කියලා. හැම සන්ඩේ එකක්ම එක වගේ නෙමෙයි. මම එක එක සන්ඩේස් වල එක එක දේවල් කරන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ පෙන්වන්නේ මගේ එක සන්ඩේ එකක් විතරයි. ඉතින් බලන් ඉන්න මේ දවසේ මම මොනවද කරලා තියෙන්නේ කියලා. ඔන්න ඉතින් උදේ 10ට විතර ගියා අපේ ගෙදර එකතු වෙලා තිබිච්ච බොටල්ස් වගේක් රීසයික්ලින් දාන්න. මේක වික්ටෝරියා වල තියෙන රීසයික්ලින් ප්ලේස් එකක්. ගොඩක් අය දන්නවා ඇති. මෙතන දැන් මේ ඔයාලට පේන්නේ අපි කාට් එකකට දාගෙන මෙතනට ගියා. එතන self checkouts තියෙනවා. එනට අපේ බොටල්ස් ගොඩක් නිසා මෙතන මේකට දාන්න පුළුවන්. මෙතන පොඩි queue එකක් වගේත් මෙහෙම තිබුණා. ඉතින් queue එකේ ඉඳලා මේ මෙහෙම දැන් මම පෙන්නන්නේ මේ self checkout එක. මෙතන ඔය high visible jacket එකක් ඇඳන් ඉන්න lady එයා ගොඩක් අයට උදව් කරනවා. ඒ වගේම මේ queue එකේ ඉන්නේ අනිත් අය. මේ දැන් දාලා තියෙන අපේ bottles. ඉතින් ඔයාලා හිතනවා ඇති මෙච්චර වතුර බෝතල් කොහෙන්ද කියලා. මේ එකපාර එක දවසක ඒවා නෙමෙයි. ගොඩාක් කාලයක් තිස්සේ ගෙදර එකතු වෙච්ච ඒවා. අපේ වෙනම bin එකක් වෙනම අපි ප්ලාස්ටික් රීසයිකල් කරන්න පුළුවන් ඒවා එකතු කරනවා. ඉතින් මේ මම දැක්කේ මේ අද තමයි මම මේක ඇතුළේ දැක්කේ. ඒක මම ටග් ගාලා අර zoom කරලා ඔයගලන්ට වීඩියෝ කරගත්ත එක කොහොමද අර ලොකු කන්ටේනර් එකකට වගේ වැටෙන්නේ කියලා. ඉතින් ඒ අතරේ මේ ලේඩි අපිට උදව් කරනවා අපිට ඒ බොටල්ස් දැම්මට පස්සේ ඒ දෙන රිසිප්ට් එක කෑෂ් වලට හරි බැංක් account එකට හරි කන්වර්ට් කරන්න අපිට සල්ලි දෙනවා. එක බෝතලයක් සත ගාණක් අපිට හම්බෙනවා. අපිට ඉතින් මෙතනින් $24ක් හම්බුණා අපේ බොටල්ස් වලට. ඊට පස්සේ ඒක කළා එහෙමම කෙලිම ආවා ජිම් එකට. සන්ඩේ දවල් වුණාට ජිම් එකට මම හැමදාම එනවා පුරුද්දක් විදිහට. ඇවිල්ලා වර්කවුට් කරනවා. ඉතින් මම පොඩි ෂෝට් ක්ලිප් එකක් ගත්තා මේ සන්ඩේ කරපු වර්කවුට් එක. එරට මම ඕගොල්ලන්ට වෙනම දවසක මගේ වර්කවුට් වෙනම වීඩියෝ එකක් කරන්නම්. වර්කවුට් ප්ලෑන් එකක් එහෙම මේ ඒක වෙනුවෙන් වෙනම වීඩියෝ එකක් මම කරන්නම්. ඉතින් වර්කවුට් එක ඉවරලා ඊට පස්සේ මම එතනම තියෙන සුපර් මාකට් එකට ආවා. එකක් මට සන්ඩේ උයන්න ගන්න. අනික එදා දවල්ට කන්න රෑට කන්න ග්‍රොසරිස් ටිකක් ගන්න. වැඩි දේවල් ගන්න ඕනේ උනේ නැහැ. මොකද ගෙදර ග්‍රොසරිස් තිබුණා. ඒනට අර පොඩි පොඩි මිසින් දේවල් ටිකක් vegetables meats වගේක් ටිකක් මෙතනින් අරගෙන ගෙදර ඇවිල්ලා මම හැදුවා රස පාස්ටා එකක්. ඒකේ පොඩි ක්ලිප් එකක් තමයි මේ තියෙන්නේ. මේක මාරම රසට ආවා. ඔයාලා රෙසිපි එක හරි ඕන නම් මට මේ කමෙන්ට් එකක් දාන්න. මම වෙනම කුකින් වීඩියෝස් ගේන්නම්. මේ තමයි ඊට පස්සේ මම සන්ඩේ මුළු හවස් වරුවම ඉව්ව දේවල් ටික. ඊට අමතරව මම තව මෙතන පෙන්වෙන්නේ නැති වෙජිට් මේ කරීස් වගේකුත් තියෙනවා. ඉතින් මේ හදලා තියෙන මුළු සතියටම කවට බදාදා විතර වෙද්දි මේවා ඉවර වෙනවා. ඊට පස්සේ මම හැදුවා රස ජූස් එකක්. ඒක තමයි වෝටර්මෙලන් ජූස් එකක්. මම පස්සේ ඔයගලන්ට කුකින් වීඩියෝස් අරගෙන ගේන්නම්. ඇත්තටම මට එහෙම කුකින් කර තාම වීඩියෝස් කරලා පුරුදු නැහැ. ඉතින් මම හිතනවා අද ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට එන්ජොයි කරන්න ඇති කියලා. තව ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.